ආයිබෝවන් හැමෝටම ඉතින් කොහමද මම ඉන්නේ අද මේ ඉතාලියේ තියෙන හොඳම අයිස්ක්‍රීම් කඩයක් ඉස්සරහා. ඔයාලා හැම කෙනෙක්ම දන්නවා මේ ඉතාලියේ තමයි අයිස්ක්‍රීම් හොයාගත්තේ. ඉතාලියේ තමයි හොඳම අයිස්ක්‍රීම් තියෙන්නේ කියලා. ඒ හොඳම අයිස්ක්‍රීම් වලිනුත් හොඳම සුපිරි අයිස්ක්‍රීම් කඩයක් තමයි මම අද මෙතන ඉන්නේ. ගොලොස්සි පර් නැතුරා කියන මේ අයිස්ක්‍රීම් කඩේ ඉස්සරහා. මේකේ මානසනකක් ඉන්නේ බලන්න. මේකේ අයිස්ක්‍රීම් එකක් ගන්න අර ඇතුලේ නම්බර අරගෙන යන්න ඕනේ. පොලිම ඉඳලා නම්බර අරගෙන තමයි යන්න ඕනේ අයිස්ක්‍රීම් කන්න. එච්චර සෙනගක් එනවා. මේ පැත්තෙම තියෙන හොඳම අයිස්ක්‍රීම් කඩයක් තමයි මේක. ඉතින් ඒ ගැන කියන්න නෙමෙයි මම ගත්තේ 2025 ඉතාලියෙන් වතු වීසා වලට ඊට පස්සේ ගෙවල් වල වැඩ කරන්න රෙස්ටෝරන්ට් ඔය වගේ ගොඩක් වලට 2025 කොළ නීතියට ඉතාලියට දැම්මනේ කොළ එයක් හදාගෙන ඉතාලියට එන්න. ඒ කට්ටියට ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න කියලායි මේ වීඩියෝ කරන්න හිතුනේ. ඔයාලා පොඩ්ඩක් දැනුවත් කරන්න. දැනටමත් ගොඩක් අය දැනුවත්. මොකද දැනටමත් ඉතාලියේ කොළ දාලා ඉවරලා සල්ලි දීලා පොලියට අරගෙන නොයෙකුත් විදියට සල්ලි දීලා මේ ඉතාලියේ තරවකරුවන් හරහා ඉතාලියේ කෙනෙක් හරහා කොළ දාලා තියෙනවා. නමුත් ඒ කට්ටිය දැනටමත් ලංකාවට දැනුවත් කරලා තියෙනවා සමහර අයව. ඔයාලගේ දාපු කොළේ හරියන්නේ නැහැ. ඒ සෙට් එකටම හරියන්නේ නැහැ. ඒක වැරදුනා. ඔයාලා වෙනින් අතක් බලා ගන්න. ඔයාලට ඉතාලියට එන්න හම්බෙන්නේ නැහැ වගේ දෙයක් දැන් කියලා තියෙනවා. ඒ කියන්නේ මමත් ඊට පස්සේ ගැන ඇත්තටම හොයලා බැලුවා. හොයලා බලනකොට ඇත්ත. මොකද දැන් 2025ට ඉස්සෙල්ලා දාපු කට්ටියත් ඉන්නන්නේ ගොඩාක් කොළ දාලා. ඒ අය තාමත් ඉතාලියට එන්න බලාගෙන ඉන්නවා. ඒ අයට සමහර අයට නූල්ල ඔස්තත් එවලා තියෙන්නේ. එවලා යාලා પાස්පෝර්ට් එකත් එම්බසියට බාර දීලා දැන් අවුරුද්දට දෙකක් වෙන අයත් ඉන්නවා. එම්බසියෙන් කිසිම පණිවිඩයක් නැහැ. પાස්පෝර්ට් එක එම්බසිය ඇතුලේ. දැන් ගොඩාක් කලින් ඉඳලා යාලා බලාගෙන ඉන්නවා. යාලකට කොළේ හරියයිද නැද්ද කියලා. දැන් සමහර අය මේ ඉතාලියන සීනිය අතහැරලා දාලා ඉන්නවා. ස්විප් එකක් අදුනා වගේ වැඩක් තමයි කෙලිවරලා එම්බසියෙන් කතා කරුවොත් යනවා කියලා. මොකද අවුරුදු දෙකකටත් වැඩි සමහර අයගේ પાස්පෝර්ට් ඉතාලි එම්බසිය ඇතුලේ. ඒ 2025 ඉස්සෙල්ලා දාපුවා. ඉතින් ඊට පස්සේ ඒ අයම එහෙම බලාපොරොත්තු තියාන ඉද්දි ඉතාලිය ආණ්ඩුවෙන් වංචා දූෂණ ඔක්කොම නැති කරලා මේ කොලේ විකුණන්න දෙන්නේ නැහැ. මේක නිත්‍යානුකූල රස්සාවකට විතරයි දෙන්නේ මෙහෙමයි කියලා ඉවරලා මේ දැන් මේ සැරේ හරි විදියට දැම්මනේ ගොඩක් පරිස්සම් කරලා ඉවරලා. දැන් ඒකත් මේ සැරේ අසාර්ථක වෙලා. ඒකත් හරි ගිහිල්ලා නැහැ. සමහර නගරවලින් දාපු කොළ එහෙම පිටින්ම අවලංගු කරලා. ඒ කියන්නේ නූල්ල අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ දාපු ඇප්ලිකේෂන් එකම අවලංගු කරලා ඒ දාපු අයට දන්නලා තියෙනවා ඔයාලගේ වැඩි හරියන්නේ නැහැ කියලා. මොකද එයාලට ඊමේල් එකක් එනවනේ. ඉතින් ඒ ඊමේල් එක ආපම මේ ගොඩක් අය දැන් මම දාන්නේ කවුරු හරි ඉතාලි කෙනෙක් හරි ලෝය කෙනෙක් හරි ඒ ආයතනයකට ගිහිල්ලානේ. එතකොට එයාලා සමහර විට මට දන්නනවා. ඔයාගේ දාපු එක්කෙනාගේ කොලේ වැඩි හරියන්නේ නැහැ. අපිට ප්‍රපුත්තරයකින් මෙහෙම දන්නලා තියෙනවා කියලා. ඉතින් සමහර අය එහෙම දන්නලා නැතිව ඇති. දැන් ගොඩක් අයට ওই නාපොලි පැත්තෙන් කාරි දාපු අයට දන්නලා තියෙනවා ඔයාලගේ වැඩි හරියන්නේ නැහැ කියලා. ඉතින් මට ලංකාවනොත් කතා කරුවා. මෙන්න මෙහෙම කිව්වා අයියේ බලන්න මොකද මේ තත්ත්වය කිරිවරලා. ඇත්තටම බලන් ගියාම ඒක එහෙම තමයි. සමහර ඒ වැඩ කරපු ලෝයල්ලව හිටන් අත්අඩංගුවට අරගෙන නීතිඥයෝ දැනට 3-4 දෙනෙක්ම අත්අඩංගුවට අරන් තියෙනවා පොලිසියෙන්. මොකද ඒ වංචා කරන්න ගිහිල්ලා එක නොයිකුත් නිත්‍යානුකූල නොවන ක්‍රමයට මේ ඒ වැඩ කටයුතු කරන්න ගිහිල්ලා වැඩි ආදායම් පෙන්වන්න ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ දැන් ඉස්සර වගේ නෙමේ හොඳටම 100%ක්ම ඒව ගැන ප්‍රපුත්තුරයකට අමතරව වෙනින් අමතර ඒ නීති ක්‍රියාත්මක කරන කට්ටියක් දාලා හරියටම බලලා ඩබල් චෙක් කරලා තමයි දැන් කොලයක් දෙන්නේ. ඉතින් ඒක හින්දා අර ඉස්සර වගේ ලේසියෙන් කරන්න බෑ. ඉතින් හරිම කනගාටුයි ඉතාලියට එන්න මෙච්චර අමාරු වුණ එක ගැන.
දැනටමත් ඔයාලා කාට හරි එම සල්ලි දීලා තාමත් බලාපොරොත්තු ඉන්නවා නම් එයාලගෙන් අහන්න. එයාලටත් සමහරලාට දන්නවලද මොකද වෙලා තියෙන්නේ, අපේ කොලේ හරි ගිහිල්ලාද මොනවද කියලා ඉවරලා. මොකද ගොඩාක්ම ওই ප්‍රශ්න වෙලා තියෙන්නේ නාපෝලි පැත්තෙන් දාපු අයට තමයි. නාපෝලි පැත්තේ තමයි මේක ඩබල් චෙක් කරන්නේ. නාපෝලි සලර්න ওই පැති වල. ඒ පැත්තේ තමයි ඒ දාපු අයව හිටන් අත්අඩංගුවට අරන් තියෙන්නේ මේ කියන්නේ සුදුසුකම් නැතුව දාලා කියලා ඉවරලා. ඒ කියන්නේ ඇත්තටම සුදුසුකම් නැහැ. නමුත් බොරුවට සුදුසුකම් පෙන්නලා ඉවරලා ඒ වගේ දාලා කතන්දරයක් තමයි තියෙන්නේ. ගොඩාක්ම ඔය මේ මීගමුවේ වෙන්න අපුව පැත්තේ දාපු කොළ මේ වෙනකොට ගොඩක් අවලංගු වෙලා තියෙනවා. අවලංගු කියලා කියන්නේ මේ ඒක දුමන් දෙකම අවලංගු කරලා. ඉතින් මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. බොහෝ දෙනෙක් ඉතාලියට එන්න බලාපොරොත්තු හිටියා. විශේෂයෙන්ම අපේ ලංකාවේ අය පුළුවන් තරම් මේට එන්න ඕන. මේ ඇවිල්ලා හරියන්න ඕන. මේ රටේ ඇත්තටම ගේමක් ගහන්න පුළුවන් රටක්. මේ එහෙම තීද්දිත් අනේ මන් දන්නේ මේ වගේ මිනිස්සු හොර වැඩ කරලා මිනිසුන්ව රවට්ටලා සල්ලි අරගෙන මෙහෙම කරන්නේ ඇයි කියලා ඉවරලා. ඉතින් කොහොම හරි සියලු දෙනාටම ඉතාලියට එන්න කියලා ඉවරලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට අවලංගු වෙලා තියෙන අය ඉතින් මේ කනගාටු වෙන්න එපා. වෙනින් විකල්පයක් බලා ගන්න. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.